අයිබෝන් 2025 ඉඳන් 2000 වෙනකම් ත්‍රිකෝණමිතිය ගණන්ටය සාකච්ඡා කරනවා පිස්සරහට අද අපි කතා කරන්න මුලින්ම 2025 ත්‍රිකෝණමිතිය ගාන. ඒ කියන්නේ 17 වෙනි ගාන. ගාන ගැන කිව්වොත් එහෙම ගාන එච්චර අමාරුත් නෑ. ගණන් ටිකක් හදලා ගිහිල්ලා පාස් පේපර් කරලා කියපු කොල්ලෙට්ට කෙල්ලෙට්ට නම් ගාන අමාරුම නෑ. හරිද? හරි. අපි බලමු කොහොමද ගාන තියෙන්නේ කියලා. හරි. මුලින්ම කියනවා ගානේ 17 ඒ කොටස. හරිද? 17 ඒ කොටස ගත්තොත් හරි 17 ඒ කොටස අපි කතා කරන්නේ 2025. හරි 2025 ඒ ලෙවල් වල ත්‍රිකෝණමිතිය ගන්න. හරිද? හරි බලමු. මේක මුලින්ම කියන්නේ sin A sin B cos A හා cos B ඇසුරෙන් sin A ධන B ලියා දක්වන්න කියලා තියෙනවා. හරි ලියා දක්වන්න. හරි එහෙනම් ලියන්න විතරයි තියෙන්නේ sin A ධන B සමානයි sin A cos B ධන cos A sin B. ඔක ලියා දක්වන්න කියලා තියෙනවා. හරිද? එහෙනම් ඒක හරි. ඊළඟට මොකද්ද කියන්නේ? sin 2 θ සමානයි 2 sin θ cos θ බව අපෝහණය කරන්න කියන්නේ. අපෝහණය කරන්න තියෙන සරල ගාන කොටසක් මේකෙන්ම අපෝහණය කරන්න තියෙන. මේක එතකොට අපිට ගත්තයි A සමානයි B කියලා අරගෙන ඕක සමාන වෙනවා θ ලෙස ගනිමු කියලා ගමුකෝ අපි. θ ලෙස ගනිමු. හරිද? θ විදියට අරගෙන මම මෙතෙන්ට ආදේශ කරොත් මොකක්ද වෙන්නේ? sin A වෙනුවටත් θ එනවා B වෙනුවටත් θ එනවා. එතකොට මෙතෙන්ටත් අපි සුළු කරගමු sin θ cos θ ධන cos θ sin θ. ඔබ සුළු කරත් මෙතන එන්නේ කවුද? sin 2 θ. sin 2 θ සමානයි 2 sin θ cos θ කියලා එනවා. sin 2 θ සමානයි 2 sin θ cos θ කියලා එනවා. එහෙනම් ඒ කතාව හරි. හරි. ඊළඟට මොකද්ද කියන්නේ? ඔන්න ඊළඟට කියනවා θ කියන එක නා 0.5 බෙදීම 2යි අතරලු. හරිද? ඊට පස්සේ කියනවා cot θ ඍණ 2 tan θ සමානයි sin 2 θ සමීකරණය. මෙන්න මේ සමීකරණය මෙන්න මෙහෙම එකක් දීලා දිනවා ආකාරයෙන් ප්‍රකාශ කරන්නලු මෙහි AB හා C තාත්වික නියත වේ කියලා කියනවා. AB හා C තාත්වික නියත වේ කියලා කියනවා. හරි අපි බලමු. හරි මේ කතාව හරිනේ. හරි මම මේක මකන්න. හරි ඊළඟට එහෙනම් මෙහෙමයි θ කියන එක නා 0.5 බෙදීම 2යි අතර. ඒ කියන්නේ පළමු වෘත්තපාදයේ තියෙන්නේ. හරිද? අපිට ඔය ඉස්සරහට වැදගත් වෙයි. අපි බලමු කොහෙටද වැදගත් වෙන්නේ කියලා. හරි. මේ තියෙන්නේ cot θ ඍණ 2 tan θ සමානයි sin 2 θ. sin 2 θ කියන එක නා අපිට පෙන්වන්නලු ඔන්න ඔහොම ප්‍රකාශනයක් දීලා තියෙනවා ඒ විදියට පෙන්වන්න කියලා කියන්නේ. ප්‍රකාශනයේ තියෙන්නේ cos වලින්. ඔක්කොම තියෙන cos පද වලින් නේ. A cos 4යි 4 වෙනි බලයේ θ B cos වර්ග θ දාන C සමානයි 0 ආකාරයෙන්. එහෙනම් ඔක්කොම cos කරගන්න ඕනේ. හරි මං ඉස්සරහා මෙයාව sin cos වලින් ලියා ගන්නම්කෝ. cos θ බෙදීම sin θ ඍණ 2 sin θ බෙදීම cos θ සමානයි 2 sin θ cos θ. හරි. ඕකේ මම මෙතන පොදු හරය අරගෙන sin θ cos θ අරගෙන ගුණ කරනවා. හරස් ගුණ කරනවා. හරිද? එකපාරම ওই පියවර කරන්න. ඒ කියන්නේ sin θ cos θ වලින් ගුණ කරලා යනවා කියන්නෝ. sin θ cos θ වලින් මේ මුළු ප්‍රකාශනයම ගුණ කරනවා. එහෙනම් මෙතනට එන්නේ cos වර්ග θ ඍණ 2 sin වර්ගය θ මෙතෙන්ට එනවා 2 sin වර්ග θ cos වර්ග θ කියලා. දැන් මං මේ ප්‍රකාශනය හදන්න cos වලින් නේ cos වලින් ප්‍රකාශනය හදන්න තියෙන්නේ. එහෙනම් sin තියාගන්න නැතුව මම ඔක්කොම cos කරගන්නවා. හරි. cos වර්ග θ ඍණ දෙවතාවක් එක ඍණ cos වර්ග θ. sin වර්ග θ කියන්නේ එක ඍණ cos වර්ග θ නේ. මෙතෙන්ටත් ওই කතාව දැම්මහම
කොස් වර්ග තීටා. හරි. ඒ කතාව දැම්මම බලන්න ඔය ලස්සනට එනවා මේ. කොස් වල 4 වෙනි බලයක් එනවා. හරි. එහෙනම් දැන් සුළු කරගමු. කොස් වර්ග තීටා ඍණ 2 ඍණයි ඍණයි ධන 2යි කොස් වර්ග තීටා 2යි කොස් තීටා වර්ග තීටා ඍණ 2යි කොස් වල 4 වෙනි බලයේ තීටා. හරි. ඔන්න ඔහම එකක් එනවා. මේ 2යි කොස් තීටාට මේ 2යි කොස් තීටා කපලා දාන්න පුළුවන් අපිට. ඊළඟට සුළු වුණාම මම මෙයාව මේ පැත්තට ගන්නම්. එකම පැත්තේ පද ටික තියෙන හින්දා 2යි කොස් වල 4 වෙනි බලයේ තීටා ඍණ ධන කොස් වර්ග තීටා ඍණ 2 සමානයි බිඳුව කියලා එනවා. මෙතන එතකොට මොනවද වෙලා තියෙන්නේ? A කියන එක්කෙනා සමානයි 2යි, B සමානයි 1යි, C සමානයි ඍණ 2යි. ඔන්න ඔය කතන්දරයෙන් තියෙන්නේ. හරි. ඒකත් හරි. පැහැදිලිනේ? සරල දෙයක් තිබ්බේ. හරි. ඊළඟට කියනවා එනයින් තීටා සමානයි මෙන්න මෙයා බව පෙන්වන්නලු. හරිද? තීටා සමානයි මෙන්න මෙයා බව පෙන්වන්න කියන්නේ එනයින්. එනයින් කියන්නේ. හරිද? හරි. මේක පැහැදිලි නේද? හරි. මම මෙහෙම යන්නම්. මෙයාව ඕනේ මට. හරි. 2යි කොස් 4 4 බලයේ තීටා ධන කොස් වර්ග තීටා ඍණ 2 සමානයි බිඳුවයි. කොස් වර්ග තීටා සමානයි කොස් වර්ග තීටා ඍණ 2 සමානයි බිඳුවයි. දැක්ක ගමන් පේනවා නේද මෙයා කොස් වර්ග තීටාවල වර්ග සමීකරණයක් ඉදිරියට ඉන්නේ. කොස් වර්ග තීටාවල වර්ග සමීකරණයක්. මේකේ හොයන්න තියෙන කොස් තීටා කියන එක. තීටා සමානයි කොස් ඉන්වර්ස් කියලා. හරි. මේකේ බලන්න කොස් වර්ග තීටාවල වර්ග සමීකරණයක් තියෙනවා. කොස් වර්ග තීටාවල වර්ග සමීකරණයක්. එහෙම දකින්න පුරුදු වෙන්න. හරි. ඕන්න මේකට අපිට x කියලා ආදේශයක් දාන්න කොස් වර්ග තීටා සමානයි x හරි y හරි කියලා ආදේශයක් දාන්න හදන්න පුළුවන්. එහෙම ඕනේ නැහැ. හරි. එහෙම ඕනේ නැහැ. කෙලිම මේකේ අපි දකින්න බලන්න කොස් වර්ග තීටාගේ වර්ග සමීකරණයක්. හරිද? එහෙනම් කොස් වර්ග තීටාගේ වර්ග සමීකරණයක්. ඕන්න මම මෙහෙම දාන්නම්. අනවශ්‍යයි. වර්ගය ධන කොස් වර්ග තීටා ඍණ 2 සමානයි බිඳුවයි. x වර්ග 2යි x වර්ග ධන x ධන x ඍණ 2 සමානයි බිඳුව වගේ කියන්නේ. එහෙනම් අපි මේක දැන් සාධක කඩන්න ඕනේ නැහැ. මොකද සාධක කැඩුවාට මේ වගේ උත්තරයක් ගන්න බෑනේ. හරිද? පොඩක් වර්ගමූල ඇතුළේ තියෙන උත්තරයනේ. එහෙනම් කෙලින්ම අපි දන්න සමීකරණය දාමු. හරිද? x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල ඇතුළේ b වර්ග ඍණ 4ක් ac බෙදීම 2ක් a. ඕක දාමු මේකට. හරිද? මේක එතකොට x ඉදිරියට ඉන්නේ කවුද? cos වර්ග තීටා. ඕක දැක්කනම් ගාන ලේසි. cos වර්ග තීටා. cos වර්ග තීටා. ඕක දකින්න ඉතින් ගණන් හදන්න ඕනේ. හරි. ඍණ b එකයි b කියන්නේ එකයි ධන හෝ ඍණ වර්ගමූලය ඇතුලේ b වර්ගය එකේ වර්ගය ඍණ 4ක් a කියන්නේ 2යි c 4ක් ac c කියන්නේ ඍණ 2යි බෙදීම 2ක් a බෙදීම 2ක් a කියන්නේ ආයම 2යි ඕකනේ කතන්දරේ හරි ඕක දාගමුකෝ එහෙනම් දැන් සුළු කරලා ඍණ 1 ධන හෝ ඍණ වර්ගමූලය ඇතුළේ කීයක් එනවද? මෙයා ධන වෙනවා 16යි 17ක් කියලා එනවා. උත්තරයක් එනවා වගේ නේද? හරි. දැන් මේකේ කතන්දරේ cos වර්ග තීටා සමානයි ඍණ 1 ධන හෝ ඍණ වර්ගමූල 17 බෙදීම 4ක් කියලා ආවා. ධනයි ඍණයි අපි කොහොමද තෝරගන්නේ? උත්තරේ බැලුවම නම් තියෙන්නේ එතන ධන අගය අරගෙන. නිකම්ම කියන්න බෑනේ. මේකේ අපිට තිබ්බා මොකද්ද? මේකේ තිබ්බා තීටා කියන එක්කෙනා බිඳුව සහ පයි බෙදීම 2 අතර පළවෙනි වෘත්තපාදයේ නම් කොස් ධන වෙනවනේ. එහෙනම් ඍණාගය හරියන්නේ නෑ අපිට මෙතෙන්දී. ධනාගය තමයි ගන්න වෙන්නේ. හරිද? එහෙනම් මෙතන මම ලියා ගන්නම් කොස් වර්ග තීටා සමානයි මූල 17 ඍණ 1 බෙදීම 4යි. ඇයි ඒ? තීටා කියන එක්කෙනා මෙන්න මේ අතර නිසා පළවෙනි වෘත්තපාදයේ නිසා
හරිද? එහෙනම් මම මෙතනින් cos θ උත්තර ගත්තොත් cos θ එනවා වර්ගමූල මූල 14න් 1 බෙදීම 4. එහෙනම් θ නේ අපිට ඕනේ cos inverse වර්ගමූලය ඇතුලේ ආය වර්ගමූල 17 ඍණ 1 බෙදීම 4. ඔන්න එහෙනම් වැඩේ හරි. හරිද? හරිද? හරි. එහෙනම් ඔන්න ඔය ඒ කොටස. හරි. හරි සරලයි ගාන. ගණන් ටික හදලා ගිහින් තියනවා. පට්ටම ලේසි ගාන. හරි. එහෙනම් අපි බලමු B කොටස කොහොමද එන්නේ කියලා. හරි. B කොටස කියවන්නකෝ බලන්න. B කොටස කියන්නේ තලයක් මත ABC හා D ප්‍රභින්න ලක්ෂ පිහිටා ඇතුළු රූපයක් තියෙන රූපෙන් බලා ගන්න පුළුවන් නේ. හරිද? හරි. ඊට පස්සේ කියනවා BAD සමානයිලු ABC සමානයි Thetaලු. හරිද? රූපෙත් එක්ක බලන්න. හරි. හරි මම රූපෙත් අඳින්නම්කෝ ඉස්සරහම. අපි රූපේ ඇඳගමු. හරි මෙතනින් අඳිමුකෝ. එතකොට A B C සහ D කියලා තියෙනවා. හරි. A B C D කියලා තියෙනවා. මේකේ කියනවා BAD BAD කෝණයයි ABC කෝණයයි සමානයි කියලා. ඒ කියන්නේ මෙන්න මේ කෝණ දෙක සමානයිලු මොකේටද? θ වලට. ඒ කෝණ දෙක θ වෙනවා කියලා තියෙනවා. හරි. හරි. ඊළඟට කියනවා තව தත්ත්වයක් දීලා තියෙනවා 3යි AD සමානයි 3යි AD සමානයි 4යි BC කියලා. අපි බලමු ඒක කොහෙටද එන්නේ කියලා ඉස්සරහට. ඊට පස්සේ කියනවා BAC කෝණය BAC කෝණය මෙන්න මෙයා ඇල්ෆාලු. මෙයා ඇල්ෆා කියනවා. ආයෙ කියනවා ABD කෝණය බීටාලු. ABD කෝණය. ඔන්න ඔය ටික හරියට ඔලුවට දාගත්තා නම් වැඩේ කොට. දැන් මම ලකුණු කරන හින්දා පැහැදිලි කරගත්තානේ. රූපෙත් එක්ක හරියට ඔලුවට දාගන්න ඕනේ ගාන හදද්දී. හරි. රූපය බලන්න කියලා දෙනවා. සයින් නීතිය භාවිතය මෙන්න මෙයා බව පෙන්වන්නලු. සයින් නීතිය භාවිතා කරන්න කියලාත් කියලා තියෙනවා. හරිද? ඔක්කොම ටික කියලා තියෙද්දි අපිට තියෙන ගාන හදන්න විතරයි. හරි. ත්‍රිකෝණ දෙකයින් තියෙන දැන් මෙතන ඒ ත්‍රිකෝණ දෙකන සයින් නීතිය දාන්න තියෙන්නේ නේද? මොනවද ත්‍රිකෝණ දෙක? ABD ත්‍රිකෝණයයි ABC ත්‍රිකෝණයයි තියෙනවා. හරි. ඕකේ දැන් ගාන බැලුවොත් එහෙම ඕකේ තියෙනවා θ ධන බීටයි θ ධන ඇල්ෆයි කියලා. θ ධන බීට සහ θ ධන ඇල්ෆා කියලා තියෙනවා. එහෙනම් මෙතන ඉන්නේ θ ඇල්ෆා T බීටා θ හරි. එහෙනම් ABD ත්‍රිකෝණය ගත්තොත් ABD ත්‍රිකෝණය අරගෙන මෙන්න මෙයා ගත්තොත් කවුද එන්නේ? මෙයා වෙනවා 5 ඍණ θ ධන මේ කෝණය එතකොට බීටා. θ ධන බීටා කියලා එනවා. හරිද? වැඩේ පැහැදිලි නේද? හරිද? θ ධන බීටා කියලා එනවා. මෙතෙන්ට આવොත් එනවා ඔතෙන්ටත් එනවා 5 ඍණ θ ධන ඇල්ෆා කියලා. θ ධන ඇල්ෆා කියලා. එහෙනම් θ ධන බීටා එකකුත් හරි θ ධන ඇල්ෆා එකකුත් අපි හොයාගෙන තියෙන්නේ. හරි. එහෙනම් දැන් සයින් දාන්න ඕනේ. සයින් ප්‍රමේය දාන්න ඕනේ. මේ ත්‍රිකෝණ දෙකම ගත්තොත් මේ ත්‍රිකෝණ දෙකටම මෙන්න මේ AB පාදය කියන එක පොදුයිනේ. එහෙනම් මම ඔය AB පාදයට ඇල්ලෙන විදිහට දානවා මේක. හරි. හරි. එහෙනම් බලමු. හරි. මම දාගන්නම් ABD ත්‍රිකෝණයට ABD ත්‍රිකෝණයට සයින් දැම්මොත් සයින් ප්‍රමේය දැම්මොත් සයින් 5 ඍණ θ ධන බීටා බෙදීම AB මෙයාට ඉස්සරහින් තියෙන AB සමාන වෙනවා අපි ආය ගන්න ඕනේ බීටානේ sin බීටා බෙදීම මෙයාට ඉස්සරහින් තියෙන්නේ AD හරි. ඕකෙන් මං AB කියන එක නා උක්ත කරගන්නම්.
AB යුක්ත කරගන්න යන්නේ. හරිද? AB යුක්ත කරගත්තාම එනවා AD වතාවක් sin 5 ඍණ θ. sin 5 ඍණ θ කියන්නේ sin θ මයිනේ. එහෙනම් sin θ ධන β බෙදීම sin β. හරි. මම මෙයාව ගන්න පළවෙනි සමීකරණයක් කියලා. හරි. ඔන්න කතාව පැහැදිලි නේද? ඊළඟට මම දානවා ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයට දානවා sin ප්‍රමේය. ABC ත්‍රිකෝණයට. ABC ත්‍රිකෝණයට ABC ත්‍රිකෝණයට sin ප්‍රමේය දැම්මොත් ඕකෙන් මම ලියා ගන්න sin 5 ඍණ θ ධන ඇල්ෆා බෙදීම AB නේ. එන්නේ මෙයාට ඉස්සරහින් තියෙන මෙයානේ. ඊළඟට sin බීටා නෙමෙයි ඇල්ෆා නේ. sin ඇල්ෆා බෙදීම BC. sin ඇල්ෆා බෙදීම BC. එහෙනම් ඕකෙන් මම AB කියන එක නා උක්ත කරගන්න. AB යුක්ත කරගත්තාම BC වතාවක් sin මේකෙත් එන්නේ න අන්තිමට θ ධන ඇල්ෆා කියලා 5 ඍණ θ සිද්ධාන්තනේ. sin ඇල්ෆා මෙයා ගන්නවා මම දෙවනි සමීකරණය කියලා. දෙවෙනි සමීකරණය. එහෙනම් දෙකේම AB ට සමාන වෙලා තියෙන 1යි 2යි සමීකරණ දෙක භාවිතා කරලා මට උත්තරේ හදාගන්න පුළුවන් ද බලමු. එහෙනම් 1 සමානයි 2කින් පළවෙනි සමීකරණයයි දෙවෙනි සමීකරණයයි සමාන කරොත් AD sin θ ධන β බෙදීම sin β කියලා එනවා. මේ පැත්තට එනවා BC sin θ ධන ඇල්ෆා බෙදීම sin ඇල්ෆා කියලා. θ ධන ඇල්ෆා බෙදීම sin ඇල්ෆා කියලා එනවා. හරිද? පේන්නේ නේ. පේන්නේ නැත්ත. හරි. මේ හරින් මෙතනින් ගන්නවා 1 සමානයි 2. 1 සමානයි 2කින්. හරිද? AD sin θ ධන β සමානයි sin බෙදීම sin β සමානයි BC sin θ ධන ඇල්ෆා බෙදීම sin ඇල්ෆා. වැඩේ පැහැදිලිද දැන්? හරි. එහෙනම් මෙතන සුළු කරාම අපි කෙලින්ම උත්තරේ හදාගමු. උත්තරේ ඕනේ BC බෙදීම AD. BC බෙදීම AD ඒ කියන්නේ මෙයා BC බෙදීම AD මේ ටික මේ පැත්තට ගෙනාවට පස්සේ උත්තරේ හරි. හරි. මේ ටික මේ පැත්තට ගෙනාවම වැඩේ හරි. එහෙනම් BC බෙදීම AD සමාන වෙනවා. හරිද? sin ඇල්ෆා සමානයි sin ඇල්ෆා sin θ ධන බීටා බෙදීම sin බීටා sin θ ධන ඇල්ෆා. ඔන්න කතන්දරේ. මං හිතනවා පැහැදිලි කියලා. හරිද? හරි. ගාන පැහැදිලිනේ. හරි කතන්දරේ පැහැදිලි. ඊළඟට කියනවා මොකද්ද? cot θ සමානයි 3යි cot ඇල්ෆා ඍණ 4යි cot බීටා බව අපෝහණය කරන්න. අපෝහණය. හරිද? එහෙනම් මේක උඩ අපි හදපු එක පාවිච්චි කරන්න ඕනේ. මම මේ රූපෙත් මකලා ඉඩ හදා ගන්නම්කො මට ගාන හදාගෙන යන්න. හරි. මේ ත්‍රිකෝණමිතිය ගණන් දැන් සාමාන්‍ය පාස් පේපර් හදපු එකෙත් තේරෙනවා මේ ගණන් හරි ලේසි. හරිද? ගානේ ඔක්කොම ටික දීලා තියෙනවා. හරිද? හරියට පියවරෙන් පියවර හදාගෙන ගියොත් ගාන හරි ලේසි. හරි. මේකේ මුල දත්තයක් අපි මග ඇරිය. මෙන්න මෙහෙම දත්තයක් තිබ්බනේ. 3යි AD සමානයි 4යි BC කියලා. 3යි AD සමානයි 4යි BC කියලා. මම මේක හදාගන්න BC බෙදීම AD විදියට. හරිද? ගානේ දැන් අපි යන විදියට පේනවනේ BC බෙදීම AD. BC බෙදීම AD ගියාම 3 බෙදීම 4ක් කියලා එනවා. මම මෙයාව දාගන්නම්කෝ අපි තුන්වෙනි සමීකරණය කියලානේ. හරි. කොහොමද? ඊට පස්සේ අපි ගත්ත එක්කෙනා කවුද? BC බෙදීම AD සමානයි sin alpha sin
තීටා ධන බීටා බෙදීම සයින් බීටා සයින් තීටා ධන ඇල්ෆා කියලානේ. ඔන්න ඕකනේ ගත්තේ. එහෙනම් ඕකේ මම මෙන්න මෙයා වෙනුවට එනම් මෙතනට දානවා. එහෙනම් 3න් හරිද? 3 බෙදීම 4 සමානයි සයින් ඇල්ෆා සයින් තීටා ධන බීටා බෙදීම සයින් බීටා සයින් තීටා ධන ඇල්ෆා. හරිද? ඕන එහෙනම් දැන් මොකද්ද කරන්නේ? මෙයාව හරස් ගුණ කරලා අපි සුළු කරගෙන යන්නයි තියෙන්නේ. හරි. හරස් ගුණ කරලා සුළු කරන්න තියෙන්නේ. හරි. 3යි sin බීටා මම මෙයාව සුළු කරලා ප්‍රසාරණයම කරලා මෙතෙන් ලියන්නම්. sin තීටා cos ඇල්ෆා ධන cos තීටා sin ඇල්ෆා. cos තීටා sin ඇල්ෆා ඔක සමාන වෙනවා 4 වතාවක් sin ඇල්ෆා ප්‍රසාරණය කරලා ලියුවොත් sin තීටා cos බීටා ධන cos තීටා sin බීටා. ඔන්න ඔය විදිහට එනවනේ. හරි. ඔන්න ඕක තමයි ප්‍රසාරණ වුණාම. ඕක සුළු කරගන්නයි තියෙන්නේ. ඕක සුළු කරගද්දී මම තව පියවරක් දාන්නම් මේ ටික සම්පූර්ණයෙන්ම මෙයාගෙන් ගුණ කරලා දාලා 3යි sin බීටා sin තීටා cos ඇල්ෆා ධන 3යි sin බීටා cos තීටා sin ඇල්ෆා සමාන වෙනවා කාටද? 4යි sin ඇල්ෆා sin තීටා cos බීටා ධන 4යි sin ඇල්ෆා cos තීටා sin බීටාට. ඔන්න ඕකට සමානයිනේ වැඩේ. හරිද? හරි. ඕකට සමාන වෙනවා. cos බීටා කියන එක නා පේන්නේ. ඒතර cos බීටා. හරිද? හරි. මම මේක එහෙනම් මෙතන ලියන්නම්. ධන 4යි sin ඇල්ෆා cos තීටා sin බීටා කියලා නේ. හරි. හරි. ඔන්න ඔය කතාව. හරි. cos තීටා sin බීටා කියලා එනවා. හරිද? එහෙනම් දැන් ඔක සුළු වුණාම මෙයාගේ දැන් මට ඕනේ ඔක්කොම අන්තිමට කොට් වලින්. හරිද? කොට් වලින් ඕන හින්දා මම කරන්නේ මේ මුළු ප්‍රකාශනයම බෙදනවා cos ඇල්ෆා cos බීටා සහ cos තීටා වලින්. හරි. මුළු ප්‍රකාශනයම මම ඒක දාන්නම්කෝ එකයට cos තීටා cos ඇල්ෆා සහ cos බීටා ගුණිතයෙන් ගුණ කරනවා කියලා ගන්නම්කෝ. එහෙම කරාට පස්සේ හරි ගුණ කරාට පස්සේ බලන්න වැරදුන cos නෙමෙයි sorry cos නෙමෙයි sin වලින් sin ඇල්ෆා sin බීටා sin තීටා කොට්නේ ඕනේ. හරි. එතකොට මෙයාගෙන් ගුණ කරනවා මේ හැම එකක්ම වෙන වෙනම ගුණ කරගෙන යනවා ප්‍රකාශනයෙම. හරි. ගුණ කරගෙන ගියාට පස්සේ මෙතන sin ඇල්ෆා බීටාට sin තීටා කැපිලා ගිහලා cos ඇල්ෆායි cos sin ඇල්ෆා ඉතුරු වෙනවානේ. cos ඇල්ෆායි sin ඇල්ෆායි. එතකොට මෙතනට එනවා 3යි cot ඇල්ෆා. 3යි cot ඇල්ෆා. ධන මෙතෙන්ට ගියාට පස්සේ sin බීටා කැපෙනවා sin පද කැපෙනවා sin ඇල්ෆා කැපෙනවා cos තීටායි sin තීටායි ඉතුරු වෙනවා. එතකොට එතෙන්ට එනවා 3යි cot තීටා. 3යි cot තීටා සමානයි මෙතෙන්ට ගියාට පස්සේ sin පද ටික කැපෙනවා. හරි sin පද ටික කැපෙනවා. cos පදේ යට sin පදේ ඉතුරු වෙනවා. cos බීටා බෙදීම sin බීටා ඉතුරු වෙන්නේ. එහෙනම් 4යි cot බීටා. 4යි cot බීටා. ඊට පස්සේ මෙතන sin ඇල්ෆායි sin බීටායි කැපිලා යනවා. ඉතුරු වෙන්නේ කවුද? 4යි cos තීටා බෙදීම sin තීටා. එහෙනම් එතනින් එනවා 4යි cot තීටා කියලා. 4යි cot තීටා. බලමු සුළු කරලා. උක්ත කරලා තියෙන්නේ ගානේ cot තීටා. හරි. එහෙනම් cot තීටා මෙතන කැපිලා ගිහිල්ලා cot තීටා එක්කෙනෙක් ඉතුරු වෙනවා. cot තීටා සමාන වෙනවා මේ පැත්තේ එන්නේ එහෙනම් 3යි cot ඇල්ෆා ඍණ 4යි cot
බීටට 3යි කොට් ඇල්ෆා ඍණ 4යි කොට් බීටට මං හිතනවා වැඩේ හරි කියලා බලන්න උත්තරේ හරිනේ මේකට පෙන්වන්න තියෙන්නේ බව අපෝහණය කරන්න කියලා තියෙන්නේ එහෙනම් ඔන්න 17 වෙනි ගානේ 2025 17 වෙනි ගානේ B කොටස ඉවරයි හරිද ඔන්න ඕක තමයි කතන්දරේ හරි මං හිතනවා ඒකත් පැහැදිලි ඇති කියලා හරි අපි බලමු C කොටසේ මොකද්ද කියන්නේ කියලා හරි පහත සමගාමී හරි පහත සමගාමී සමීකරණ x හා y සඳහා විසඳන්න ටිපිකලි දෙන ගානෙන් පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා ප්‍රතිලෝම සිත ගාන ඇති දෙයක් නෑ වුණාට නේ හරි හරි ගාන බලන්න හරි සමීකරණ දෙකක් දීලා තියෙනවා අපට sin inverse x මූල x sin inverse මූල x සමානයි cos inverse මූල y ලු හරිද හරි මේ මොකද්ද මේ කියන්නේ හරි මේ මොකද්ද කියන්නේ sin inverse මොකක් හරි එකක් කියන්නේ කෝණයක් නේ අපි ඒ කියන්නේ sin inverse කියන්නේ කෝණයක් හරි මම එකපාර ගානකදී උදාහරණයක් විදිහට කිව්වා sin inverse භාගය කියන්නේ මොකක්ද 30 හරි ඕකනේ කතන්දරේ එහෙනම් මෙන්න මෙයාව මම sin inverse මූල x සමානයි sin inverse මූල y කියන එක මම θ කියලා වගේ ගන්න කෝණයක් නේ θ එහෙනම් මම මෙයාව මෙන්න මේ විදිහට දා ගන්නම් දැන් ත්‍රිකෝණී ත්‍රිකෝණයක මේ දත්ත ටික ලකුණු කරගත්තොත් θ හරිද කෙලින් ලිවීම සම්බන්ධව පොඩි ප්‍රශ්නයක් තියෙනවා θ sin මූල x නේ sin θ කියන්නේ මූල x එහෙනම් මෙතෙන්ට සම්මුඛ පාදයේ මූල x කර්ණය එකක් වෙනවා මෙයා මූල y වෙනවා ඔකනේ කතන්දරේ දත්ත ටික දාගත්තාම හරි දැන් මේකෙන් කොහොමද සමගාමී සමීකරණයක් හදාගන්නේ නේ මොකද කියන්නේ සමගාමී සමීකරණ හරි සමගාමී සමීකරණයක් මෙයාගේ හදාගන්න මේ ඍජුකෝණී ත්‍රිකෝණයක් දාමු පයිතගරස් හරි පාද තුනම දන්නවා ඍජුකෝණී ත්‍රිකෝණයක් පයිතගරස් දැම්මොත් මූල x වල වර්ගය ධන මූල y වල වර්ගය සමානයි එකේ වර්ගය එහෙනම් මෙන්න දෙනවා ලස්සන සමීකරණයක් x ධන y සමානයි 1යි කියලා ගමු පළවෙනි සමීකරණය කියලා x ධන y සමානයි 1යි හරි ඊළඟට දීලා තියෙන එක කතාව බලමු tan inverse tan වතාව මෙන්න මෙහෙම එකක් තියෙනවා මෙන්න මෙහෙම හරි බලමු මෙහෙම එකක් නේ තියෙන්නේ ඕකේ හරිද tan inverse 3x ඍණ tan inverse 2y ධන tan inverse 3y ඍණ tan inverse 2y සමානයි 1 ඔන්න ඔහොම එකක් නේ තියෙන්නේ හරි සමානයි 1 හරි එතකොට මෙයාව අපිට මෙහෙම දකින්න පුළුවන් tan a ඍණ b ධන tan alpha ඍණ beta වගේ මෙයාම නෙමෙයි මෙතන ඉන්නේ නේ tan a ඍණ b tan alpha ඍණ beta හරිද අපි දන්නවා tan a ධන b වල ප්‍රසාරණය sorry a ඍණ b හරි tan a ඍණ b ගේ ප්‍රසාරණය ලිව්වොත් කොහොමද එන්නේ tan a ඍණ tan b බෙදීම 1 ධන tan a tan b 1 ධන tan a tan b ඕකනේ tan a ඍණ b ඔන්න ඕක අපි දැක්කනම් මෙතන ගාන හරිම පහසුයි නැත්තම් ඉතින් කැකපයින්නවා හරි මේක බලා ගන්න එහෙනම් මෙන්න මේ විදිහට මම ප්‍රසාරණය ලියනවා මෙයාට ලියා ගන්න පුළුවන් මට tan ඒ විදිහට ඉන්නේ මෙයා tan inverse 3x ඍණ tan inverse 2y බෙදනවා 1 ඍණ tan a 1 ධන tan a tan b වලින් එහෙනම් 1 ධන tan inverse 3x tan inverse 2y ඔන්න ඕක ලියාගත්තා නම් වැඩේ ගොඩ හරිද ඔය කතාවමනේ අනිත් එකෙත් තියෙන්නේ ඒක ලියාගමුකෝ tan inverse 3y ඍණ tan
tan inverse 2y එක ධන tan inverse tan inverse 3y tan inverse 2y 2x නේ ඔව් sorry ලියලා තියෙන 2x 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 සමානයි 1යි හරිද ඔන්න ඔය ප්‍රසාරණය ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ tan a ඍණ b ගේ ප්‍රසාරණය එයාව දකින්න පුළුවන් වෙන්න ඕනේ මෙතනින් ඔක දකින්න නම් නිකම්ම දකින්න බෑ ගණන් හදලා තියෙන්න ඕනේ හරිද තීර දැනගත්තා කියලාත් ඔක කරන්න බෑනේ මේ වගේ එකක් දකින්න ඕනේනේ හරිද ගණන් දකින්න පුළුවන් වෙන්න ඕනේ ගණන් දකින්න නම් ගණන් හදලා තියෙන්න ඕනේ හරිද හරි එහෙනම් දැන් tan inverse tan inverse කෙලිම කෝණ මෙතන ඇතුළේ ඉන්න එක නෑ නේ හරි මෙතන එනවා එහෙනම් 3x ඍණ 2y එක ධන 3x වතාවත් 2y ධන මෙතන එනවා 3y ඍණ 2x බෙදීම එක ධන 3y 2x සමානයි 1යි කියලා. හරි ඔන්නම කතාවක් එනවා. හරි බලමු මේක සුළු කරගෙන කොහොමද සමීකරණයක් හදාගන්නේ කියලා. හරි. මෙයාගේ පොදු හරය සමාන ඇවිල්ලා තියෙනවානේ. හරය සමානයිනේ. හරි මොකක්ද දෙන්නේ? 1 ධන 6xy. එහෙනම් මම ඒක හරස්කුණ කරලා මෙතන සුළු කරගත්තොත් 3x ඍණ 2y කියන්නේ x මෙතන මෙ තුනුනාම x ධන y x ධන y සමානයි 1 ධන 6xy කියලා එනවා. x ධන y සමානයි 1 ධන 6xy x ධන y මෙන්න x ධන y සමානයි හරි x ධන y සමානයි 1යි කියලා අපි කලින් ආව සමීකරණය මම එයාව මෙතෙන්ට දාන්න එහෙනම් 1 සමානයි 1 ධන 6xy එහෙනම් මෙතනින් එන්නේ කවුද xy ගුණිතය සමානයි 0යි කියලා එකක් එනවා ඔන්න දෙවෙනි සමීකරණය හරි xy ගුණිතය සමානයි 0ක් කියලා එනවා එහෙනම් බලන්නකෝ මේ ගුණිතය 0ක් වෙන්න ඕනේ මම x ට 0 දැම්මොත් හරි ගුණිතය 0ක් වෙන්න නම් අනිවාර්යෙන් xy වෙන වෙනම 0ක් වෙන්න වෙනවනේ එකක් නේ හරි එහෙනම් x 0 වුණොත් y මෙතනින් ගත්තොත් එකක් වෙනවා y 0 වුණොත් x එකක් වෙනවා එහෙනම් අපිට උත්තරේ ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට x සමානයි 0 හා y සමානයි 1 හෝ ඔන්න එක උත්තරයක් x සමානයි 0 නම් මේක තෘප්ත වෙනවානේ xy ගුණිතය 0ක් වෙනවා මෙතෙන්ට දැම්මහම y සමානයි 1ක් වෙනවා ඒක අනිත් පැත්ත ගත්තොත් y සමානයි 0 නම් මෙතෙන් දැම්මම x සමානයි 1ක් වෙනවා එහෙනම් මෙතන y සමානයි 0 හා x සමානයි 1 එහෙනම් ඔන්න x හා y වලට විසඳුම් හරි x හා y සඳහා විසඳන්න හරි ඔය කියපු සමීකරණ දෙක මෙයාවයි x හා y සඳහා අපි විසඳුවා ඕකනේ කතන්දරනේ මෙයාවයි මෙන්න මෙයාවයි x හා y සඳහා විසඳන්න කියලා තමයි C කොටසෙදි දීලා තියෙන්නේ එහෙනම් ඕක තමයි 2025 17 වෙනි ගාන ත්‍රිකෝණමිතිය ගාන හරිද එතකොට දැන් අපි මේ වීඩියෝ සීරීස් එකෙන් ඉස්සරහට 2000 වෙනකම්ම ත්‍රිකෝණමිතිය ගණන් ටික හදනවා හරිද ත්‍රිකෝණමිතිය ගණන් ටික හදනවා ඒකින්ද ගොඩක් වැදගත් වෙයි එහෙනම් මෙන්න මේකේ කතාව දැන් මම කියවනේ මේ වගේ ගණන් දකින්න ඕනේ කියලා හරි මේ වගේ ගණන් දකින්න ඕනේ ඒකට අපි ගණන් හදන්න ඕනේ එතකොට මගේ channel එකේ මම ඒ කියන්නේ විශේෂ ගණන් හරි මට අහුවෙන විශේෂ ගණන් හොඳයි කියලා හිතෙන ගණන් වෙනම ප්ලේලිස්ට් එකකින් හදාගෙන යනවා හරිද ඒකත් බලන්න එතකොට වාට කියන්නේ ගණන් හදන්න ඕනේ ගණන් හදන්නම ඕනේ හරිද එහෙම නැතුව ගණන් දකින්න බෑ කොච්චර කරත් හරිද ගාන දකින්න පුළුවන් වෙන්න ඕනේ තියරියම තියර නැතුව බෑ කොහොමද තියරිය තිබ්බා කියලා ගාන හදන්න බෑ මොකද ගාන දකින්න ඕනේ දැන් මේ ගාන දැක්කහම සාමාන්‍ය තියරි දැනගත්තා කියලා හරි මේ අර tan a ඍණ b ගේ තියරිය ප්‍රසාරණය දැනගත්තා කියලා කටපාඩම් කරා කියලා වැඩක් නැහැ යාව ඇප්ලයි කරගන්න බැයින ඒ ඇප්ලයි කරගන්න නම් ගණන් හදලා තියෙන්න ඕනේ ඕක තමයි කතන්දරේ කෙටියෙන්ම කිව්ව හරි එහෙනම් ඕක තමයි 2025 ගාන හරියට ගොඩදා කියන පාස් පේපර් කරලා ගණන් හදලා ගිය කෙට්ට නම් මේක හරි ලේසි ගානක් හරි ලේසි ගානක්
එතකොට විනාඩි 20ක් විතර යනකොට කොහොමත් ගාන හදාගන්න තලා ගන්න පුළුවන්. හරි. හරි. එහෙනම් අපි ඊළඟට 2024 ගාන ඉඳන් 2000 දක්වා ත්‍රිකෝණමිතිය ගණන් ටික ඉවර කරනවා මේ වීඩියෝ සීරීස් එකෙන්. එහෙනම් අන්තිමට කියන්න තියෙන්නේ දැන් මේක උත්තරේ පොඩ්ඩක් පේන්නේ නැති සීන් එකකුත් තියෙනවා නේ. හරි. x සමානයි 0 හා y සමානයි 1 හෝ y සමානයි 0 හා x සමානයි 1. ඕක උත්තරේ. හරි. දැන් පේනවනේ. හරි. එහෙනම් අන්තිමට කියන්න තියෙන්නේ ගණන් හදහල්ලා. හරි. ගණන් හදන්නම ඕනේ. දිගටම ගණන් හදන්න ගණන් හදද්දි ගණන් දකින්න පුළුවන්. හරි. මැත්ස් වල ගාන දකින්නම ඕනි පේපර්. හරි. එහෙනම් මේ ගණන් දකින්න පුළුවන් වෙන්න නම් ගණන් හදහල්ලා. එහෙනම් හැමෝටම ජය වේවා.